දැන් අද දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට වෙච්ච වැඩි හිතන්නකෝ. දැන් හදනවා. මතවාද හදනවා, තමන්ගේ පේජ් වලින් හදනවා, තමන්ට හිතවත් පත්තරයක දානවා. ඕක ටිකක් කළා ඊට සේවා අපිම කියනවා. ඊට පස්සේ අපේ channel එකකින් කියනවා අපි මහනවා. ආයි ටිකක් යද්දී අපිට නැත්ත කියලා හිතෙනවා. කියලා අපිත් කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ අර කවුරු හරි වාඩිලා ඇත්ත කතාව දැන් මොකද අනුරාධපුර උතුරු මැද පළාතේ පළාත් සභාවේ වාහන වෙන්දේසියක් ගැන ඉතාලම වැරදි ප්‍රකාශයක් කරා. මේ කුණු කොල්ලේට තමන්ගේ යාළුවන්ට විකුණලා ගත්තා. මේ කිව්වක පටන් ගත්තේ මේට සති කිහිපයකට කලින් ජනාධිපති ලේකම් කාර්යාලේ වාහන වෙන්දේසිය ගැන. ඒක කැම්පේන් විදිහට හැදුවා මෙතුමලා. මං කියන්නේ මෙතුමා කරා කියලා මෙතුමලා ව්‍යාපාරලින් හැදුවා. ඒ දන්නවා කවුද හදන්නේ කියලා. එතකොට එහෙම හැදුවා. හදලා අන්තිමට ඒ කැම්පේන් එකට තමන් අහුවෙනවා. තමන් අහුවෙලා අන්තිමට ඒවට නිකන් තැනනොතනතෝ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නත් වෙනවා. ඊට පස්සේ නිලධාරීන් වාඩි වෙලා මෙන්න මේක ඇත්තතරතුරු මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියපු ගමන් වාඩි වෙලා මාත් දැක්කේ පත්තරෙන් මට වැරදිතරතුරු හම්බෙලා තියෙන්නේ ඔය දැන් ඊතර පින් සෙන්ඩ් වෙනවා. එතුමාට මේ දයාසිරි මන්ත්‍රීතුමාට අතට තව සයිඩ් එකකින් විතර ආයි කියන්න වෙනවා. අර කන්ටේනර් කතාව ගැන. එතුමා චෝදනාවක් කරා මම හිතන්නේ පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ බලපෑම් පැමිණිල්ලක් දාලා තිනවා ආයි සමාව ගන්න වෙයි සමහර විට. එතකොට මේකේ ප්‍රශ්නේ තමයි ඒක කියන්නේ මත හදන එක ඒවා කැම්පේන් කරන එක අන්තිමට ඒවට තමන්ම අහුවෙනවා. අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන්. ඕක මාරු වෙනවා, අගමැති මාරු වෙනවද වගේ දැන් තව මාසයක් යද්දී අවුරුද්දක් යද්දී බලන්න පුළුවන්. ඉතින් අපිට තියෙන බලන් ඉන්න කියන්නනේ. හැබැයි ඒක ඔබතුමාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් මේ උද්දච්චකම හරි පච කියනවා කියන්නේ ඕක. ඇහින් දැක්ක වගේ කිව්වනේ අර කාර් එක විකුණන්නේ මෙන්න මේ ගානට කියලා. සත්‍යයි. ඇවිල්ලා මට ලැබුණේ ඉතින් එහෙම වැරදිතරතු කියන්න පුළුවන්ද? අවුරුදු ඒ කියන අත්දැකීම් තියෙන මිනිස්සු ඔය. ඔය පාර්ලිමේන්තුවේ එතුවම කියනවා දැන් එතුවම අර මේ මම දැක්ක දැන් අර മന്ത്രിවරියකට එහෙම ඒ කියන්නේ අර අලුත් කියලා නිකන් නරක විදියට සලකන කෙනෙක්. එතකොට මේ අත්දැකීම් වල හැසිරීම කවුරු හරි යහපයක් අහන් ගිහලා මාධ්‍ය ඉස්සරහ එහෙම කියන එක නෙමෙයි. එතකොට ඕක තමයි වෙන්නේ අවසානයේ තමන් ගහගෙන ගියාට පස්සේ ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියන බොඳ වීම තමන්ටත් ආවට පස්සේ අන්තිමට සිද්ධ වෙන්නේ ඕක.